ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා යශ්මිස් මිනි බ්ලොග්ස් මගේ YouTube channel එකට. ඉතින් මම හරිම කිටි වෙලාවකින් හදිස්සි අවස්ථාවකදී හදාගත්ත sausage fried rice ගැන තමයි ඔයාලත් ටිකක් බෙදා ගන්න ආවේ මුලින්මම. ඉතින් මං කියන මාතක හැමදාම එකතු වෙලා ඉන්න කියලා මගේ first vlog එක තමයි මේක. ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය වල දැක්ක කැරට් ඕනි, ලීක්ස් ඕනි, සුදුළු ඕනි. ප්‍රීස් කරපුවත් තමයි මම මේ වෙලාවේ ගත්තේ. එතකොට සෝයි සෝස් ටිකක්, ලුණු ටිකක්, ගාමෙලස් ටිකක්, තෙල් ස්වල්පයක්, විතර දෙකක්. එච්චර තමයි ඕනි වුණේ මට. මුලින්ම තෙල් එක අත්වෙන් තියෙන පෑන් එකක සුදුළු ලුණු එක මම එකතු කළා සෝසේජ් රන්වන් පාට බැදගෙන එන වෙලාවට එකතු කරගත්ත මම මේකට ලුණු ටික බැදගෙන එනකොට මම පස්සේ මම එකතු කරගන්නවා මේකට හීනි ටිකක් පාගත්ත කැරට් ටික. කැරට් එකතු කරලා මාත් මේක චුට්ටක් තැම්බෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ එකතු කරගත්ත මම බිත්තර දෙකක් ඒකට මම එකතු කරගන්නවා ලුණු සල්පකුයි ගාමෙලස් සල්පේකු. ප්‍රමාණ වලින් කියන්න දන්නේ මගේ අතේ හුරුට තමයි මේ මම මේ වෙලාවේ පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා හදන වෙලාවට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ අතේ හුරුවට අවශ්‍ය ද්‍රව්‍ය ටික ගත්තා නම් හරි. ලීක් සාමාන්‍යයෙන් අපි එකතු කරන්නේ අන්තිමට. දැන් මම මේ වෙලාවේ තියෙන හදිස්සියට ලීක්ස් ටික මේ වෙලාවේ එකතු කරගත්තා. දැන් මම අරන් තියෙන ෆ්‍රීස් කරපු බත් හින්දා මේ වෙලාවේ ලීක්ස් එකතු කරගන්න නැත්තම් තමයි හොඳ. මොකද ලීක්ස් ටික තැඹිලා වැඩි වෙනවා. මට දැන් ඒකම වුණා මේ වෙලාවේ. ඔයාලා ලීක්ස් අන්තිම වෙලාවට එකතු කරන්න කෑම හදලා ඉවරුණාට පස්සේ මොකද එතකොට මේ ලීක්ස් ටික අනවශ්‍ය විදිහට තැම්බෙන්නේ. දැන් ෆ්‍රීස් කරපු බත් මම මේ වෙලාවේ එකතු කරගත්තේ. මම විනාඩි 5ක් විතර මේකේ සීතල ගතිය යන්න බත් එකේ රසෙන් ෆ්‍රීස් එක අයින් වෙන්න මම විනාඩි 2ක් විතර වහලා තියෙනවා. අදුර බත් එක ලස්සනට සීතල ගතිය අයින් වෙලා වින්ඩෝ එක ලස්සනට බත් එක එනවා. මම මේක අන්තිමට සොයා සෝස් චුට්ටක් එකතු කරගත්තා. සොයා සෝස් වලින් තමයි බත් එක චුට්ටක් රස කරගන්න පුළුවන්. ඉතින් මම රසකාරී කෙනෙක් එකතු කරගත්ත ඉච්චරයි. ඉතින් මම බත් එක අන්තිමටම මේ තමයි මම හදාගත්තේ සොයා සෝස්